බොහෝ දෙනෙක්ට තියෙන ගැටලුවක් තමයි හිසකෙස් සම්බන්ධ ප්‍රශ්න. හැමෝම කැමති ලස්සන නිරෝගී හිසකෙස් වලට. ඉතින් ඒක කාන්තා පිරිමි ભેදයක් නැතුව හැමෝම කැමති දෙයක්. නමුත් වර්තමානයේදී අපි භාවිතා කරන විවිධ රසායනික ද්‍රව්‍ය අඩංගු ෂැම්පූ වර්ග, කන්ඩිෂනර් වර්ග, ඒ වගේම තමයි ජෙල් වර්ග මේ වගේ දේවල් නිසාත් අපි ගන්න ආහාර පාන සහ අපේ භාවිතා කරන ක්ලෝරීන් මිශ්‍ර වතුර වගේ දේවල් ඒ සාධක මත ගොඩක් අයට කොණ්ඩ සම්බන්ධව ගැටලු තියෙනවා. ඒ කියන්නේ අකලට කෙස් ගැලවිලා යනවා. අකලට කෙස් පැසෙනවා. ඒ වගේම තමයි කෙස්වල දුර්වර්ණභාවය තඹ පැහැගැන් වෙනවා. කෙස් අග පැලෙනවා. කෙස් ආශ්‍රිතව හිස්සොරි තත්ත්වය ඇති වෙනවා. පොතු කබර තත්ත්වය ඇති වෙනවා. නැත්නම් අපි උඳුගව කනවා කියලා කියන ඉන්ද්‍රලුප්ත කියන රෝගී තත්ත්වය මේ වගේ තත්ත්ව ඇති වෙනවා. ඉතින් මේ සියලු රෝග තත්ත්ව හිසේ ඇති වෙන සියලු රෝග තත්ත්ව සඳහා හොඳම ප්‍රතිකාරය තමයි පළමුව හොඳම ප්‍රතිකාරය තමයි තෙල් භාවිතා කිරීම. නිවැරදිව හිඳින ලද ඖෂධ යොදා සකසන ලද තෙල් වර්ගයක් හිසට භාවිතා කිරීම ඉතාමත් වැදගත්. හිස කියලා කියන්නේ ගහක මුල වගේ. මේ හිසට ලබා දෙන පෝෂණය මගින් අපේ හිස කෙස් විතරක් නෙමෙයි අපේ ඇස්වල තියෙන ගැටලු විසඳෙනවා. ඒ වගේම තමයි මනස ප්‍රබෝධමත් වෙනවා. අපේ ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරන්න පටන් ගන්නවා. මතක ශක්තිය වැඩි වෙනවා. ඉතින් මේ හැම දෙයක්ම සිද්ධ කරගන්න නම් ඒ සඳහා ගුණදායක ඖෂධ යොදපු තෙල් වර්ගයක් තමයි භාවිතා කරන්න ඕනේ. විශේෂයෙන්ම බුද්ධි වර්ධනය සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් සඳහා මේ සියලු දේවල් සඳහා අපේ මේ කෘෂ්ණකාන්ති තෛලය අවුරුදු 21ක් පුරාවට සකසන අපේ ඔසුජය වෛද්‍ය මධ්‍යස්ථානයේ සකසන අපේ පාරම්පරික තෙල් එකක් කෘෂ්ණකාන්ති තෛලය කියලා කියන්නේ. කල්ක වර්ගත් එක්ක ඖෂධ 49ක් අඩංගු වෙලා තියෙන මේ තෙල් එකේ මුකුණු වෙන කීකිරින්දිය වැටකේ අරලු එතකොට අලු කෙසෙල් අල මේ වගේ ඖෂධ රාශියක් අඩංගු වෙනවා. මේ හැම ඖෂධයක්ම විශේෂයෙන්ම ගොටු කළ මේ හැම ඖෂධයක්ම හිසේ සහ මනසේ පෝෂණය සඳහාත් ස්නායු පද්ධතිය හොඳින් ක්‍රියා කරවීම සඳහාත් ඉතාමත් වැදගත් ඖෂධ. ඒ වගේම තමයි මේ තෙල් එක අපි සකසන්නේ පාරම්පරික තෙල් සකසන ක්‍රමයටම තමයි. ඒ කියන්නේ අපි හදිස්සියට හදන තෙල් එකක් නෙමේ. නිසි සරස ඒ කියන්නේ නිසි ඖෂධ යුෂ ප්‍රමාණයට අපි පාරම්පරිකව භාවිතා කරන තෙල් සැකසීමේ ක්‍රමවල තියෙන විදිහට ඒ අනුපාතයන්ට අනුව තමයි අපි මේකට තල තෙල්, නිඳුරු තෙල් ආදී අමු තෙල් වර්ග යොදන්නේ. ඒ වගේම තමයි කල්ක යොදන්නේ අවශ්‍ය ප්‍රමාණයට වගේම තෙල් සිඳින්නේ නියමිත ගින්දර යොදලා නියමිත ප්‍රමාණයට. මේ කෙලකිරිත් යොදන විශේෂිත තෙල් එකක්. ඒ නිසා මේ තෙල් එක අපි දවස් 4ක් පමණ දිවා රෑ දෙකේම ලිපේ තියලා ඉතාමත් හොඳින් නිසි පදමට නිසි පාකයට සකසන තෙල් එකක්. ඉතින් මේ තෙල් එක හිස ගැල්වීම මගින් හොඳ නිරෝගී කෙස් කලඹක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. වගේම ඇස්වල පෙනීම වර්ධනය කරන්නත් බුද්ධි වර්ධනයටත් මනසේ ප්‍රබෝධමත් බවටත් මේ තෙල් එක ඉනිමහල් වෙනවා.